මැදිරිගත කරන්නේ දෙහිවල ඉලෙක්ට් ශබ්දාගාරයේ සිටයි. මෙන්න තරඟයේ නීති අප දෙන අකුරට අනුව ගීතය ගායනා කළ යුතුයි. ගීතයේ වචන හරියට නොදන්නේ නම් Tamanට කැමති අයුරකින් පදමාලාව ගොතා එවෙලෙම ගායනා කළ හැකියි. පදමාලාව හරියට ගොතා ගන්නට නොහැකි වුවහොත් එය තරඟයෙන් ඉවත් වන්නට හේතුවක් වෙනවා. මෙන්න අද පළමු වන තරඟකරුවන් දෙදෙනා. දේශප්‍රේමී ජාතිමාමක මහතා සහ කොස්වත්තේ සිට පැමිණි ලෙච්චමී මහත්මිය. හොඳයි බොහොම සන්තෝෂයි අද අප පළමුවෙන්ම කතා කරන්නේ මේ මහත්මියත් සමග. හොඳයි මේ මහත්මිය කොහේ ඉඳලාද ආවේ කිව්වේ? මොකද යෙහුවයි? මේ මහත්මිය කොහේ ඉඳලාද ආවේ? මාතිය මං ආවේ කොස්වත්තේ ඉඳලා. කොස්වත්තේ ඉඳලා. හොඳයි අපි කැමති වැඩි දුරටත් තව දුරටත් මේ මහත්මියත් සමග කතා කරන්න. මේ මහත්මිය අපෝ මාතිය මට බෑ කතා කරන්න. අපිට කතා කරන්න බෑනේ දැන්. කතා කරන්න බෑ. හොඳයි අපි එහෙනම් මේ මහත්මියත් සමග කතා කරමු. දේශප්‍රේමී ජාති මාමක මහත්මයා අපි තාමත් ආදරයෙන් සාදරයෙන් සමාදරයෙන් මේ තරඟයට මේ මහත්මයාව පිළිගන්නවා. බොහොම වැදගත් නමක් තියෙනවා. මොකද මහත්මයා මේ නමේ තේරුම? මේක මම මේ ජාති ආලය ගැන හුඟක් මට ජාති ආලේ තියෙනවා. මොකද මේ මහත්මයා ජාතික හඳුමක් ඇඳගෙන. ඔය ඒක ඇඳගෙන ඉන්නේ. ඒකනේ ජාති ආලේ තියෙනකොට ඒක අඳිනවා. ජාති ආලේ තියෙනකොට රැට ගලවනවා. කොහොමද රැට ගලවන්නේ? මේ මහත්මයා කොහේ ඉඳලාද ආවේ? මේ අංගොඩ අතත් දෙකක් එහා. හැදම දෙකක් එහා. බින්ගොඩ කියනකොට. බින්ගොඩ කියලා. හොඳයි මහත්මයා මේ මහත්මයා විනෝදාංශ හැටියට මොනවද කරන්නේ? විනෝදාංශයෙන් ඉතින් ඔය හුඟක් කඩ කැඩුවා. කඩ. ජාති ආලේ. ජාති ආලේ ඉඳලා කඩ කැඩුවා. ඒ කියන්නේ මේ කොයි කාලේ වගේද ඒවා කරුවේ? මේ දැන් මේ දැන් මාස ගානකට මුලදී තිබුණේ ලොකු කෝලහලයක් ජාති ආලේ. මට තේරුණා මේ මහත්මයාගේ නමින්ම බොහොම දේශප්‍රේමී ජාති මාමක මහත්මයා ජාති ආලයෙන් වැඩ කරන මහත්මයෙක් ඉතින් කඩන්නෙම කඩ. මේ මහත්මයා කවි කියන්න බොහොම දක්ෂයි කියලා අපි අහලා තියෙනවා. කවි කියන ජාති ආලෙනේ කවි තමයි කියන්නේ. අපිට බැරිද හිතන්න? ඈට තමයි බයිලා කියන්නේ. උදේට කවි. මේ අපිට බැරිද හිතවන කවියක් කියන්න? කවියක් නේද? ඔව් කවියක් හිතවන කවියක් ඒ වෙලාවේ හදලා කියන්නේ. හදලාමද කියන්නේ? මහත්මයා ඔය ඇවිල්ලා මේ හිතවන කවියක් නෙමෙයි නෝක මේ ඉතින් හිතගෙන නේ කිව්වේ. එහෙම නෙමෙයි අපි මේ මහත්මයාට කියන්නේ ගොතලා මේ අවස්ථාවේ ගොතලා කවියක් කියන්නේ. මම එහෙනම් ගොතලා කියන්නේ. ඔව් ගොතලා කියන්නේ. හිතගෙන ගොතලා. ඔව් හිතගෙන ගොතලා. හිතගෙන කවි කියන්නේ මම විනෝදෙට අයියෝ තව ගලපන්නට බෑ මොකටද මගේ ඔව් බොහොම සන්තෝෂයි අපි දේශප්‍රේමී ජාති මාමක ආරාධනා කරනවා තරඟයට සහභාගී වෙන්න. අකුරුලියාලා පොළ පුරවාලා ප්‍රේමලියුම් ලියමින් කල හැටි ආලේ මතකයි රාලේ ඒවනියම පාඩම් නිතර ගමන්නෙම ගෝරි පඩි දවසට හොඳ තාරිල්ලලා නිතර ගමයි උරුලියාලා උලපුරවාලා ප්‍රේමලියුම් ලියමින් ක
poala dukno dinaruvam veisapata hawala vilamba jati vadakna dendarunan hadala poala wasama poala dukno dinaruvam veisapata Ay babo iruwe kodi mole verisi kade kawala vilanda jati kadakna jandarunan hadala wala මෙන්න ලැබෙන අකුර ස संसारे भवे दुखा जंजाले हरिमवदे दिलक हट महापारे देंदानियन यनु बहने संसारे भवे दुखा जंजाले हरिमवदे दिलक हट महापारे देंदानियन यनु बहने මෙන්න අකුර ක කුමටද සොබනීය කඳුළු සලන්නේ උඹ ඉවසලා හිටපන් ශ්‍රී ලංකාවෙන් පිටරටකට යන් හොඳ ජොබ් එකකට නම් මම අවුරුදු දෙකකින් මම තව දෙකකින් කුමටද සොබනීය කඳුළු සලන්නේ පනදාගෙන බැලන හේවර කර කර කොට බරගෙන යන්නම් මම බොට බරගෙන යන්නම් පතිවත රැකගෙන හොඳ නම අරගෙන උඹ ගෙදරම හිටපන් අනේ අක උඹ ගෙදරම හිටපන් තනියම එළියට යන්නවනපා කොල්ලන් එන්නයි උඹට කොකා අකුර අ අන්න බලන්න කොමර බඩුවක් අර පාර දිගේ යනවා බඩගාලා හිමින් යනවා අන්න බලන්න කොමර බඩුවක් අර පාර දිගේ යනවා බඩගාලා හිමින් යනවා අම්මා
විභාගේ විභාගේ හැමතැනකම විභාගේ හැමතැනකම විභාගේ විභාගේ මේ උසාවියේ විභාගේ විභාගේ මේ උසාවියේ විභාගේ 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 හැමතැනකම විභාගේ හැමතැනකම විභාගේ විභාගේ මේ උසාවියේ විභාගේ විභාගේ මේ උසාවියේ විභාගේ පගා ගහලා ජරා කාලා මිනී මරලා රොබරි දීලා පගා ගහලා ජරා කාලා මිනී මරලා රොබරි දීලා මේක හරිම විනාශය මේ විනාශේ ගම් කකුල මගේ දැන් හරි කොටනේ කොට උඩම ගියා මා වෙන විදු කන්දකාරී අන්දකාරී ब දීගන ජෝනවති දවලේ දීගන ජෝනවති දවලේ ආගද ප්‍රනදාන මේරා කලේ ආගද ප්‍රනදාන මේරා කලේ දීගන ජෝනවති දවලේ දීගන ජෝනවති දවලේ ආගද ප්‍රනදාන මේරා කලේ ආගද ප්‍රනදාන මේරා කලේ म මංගල නැකතේ ගෝරි ගොඩයි අද පෝරුව ඇත කෙඩිලා කලින් බඳලා සිටි ගේනේ විත්තේ මනාලයට ගහලා බලන්න ලස්සන වැඩක් වෙලා ඇත දත් කුට්ටම හැලිලා මගුල් ගෙදර මහගිනි කෙලියක් නේලා මංගල නැකතේ ගෝරි ගොඩයි අද පෝරුව ඇත කෙඩිලා කලින් බඳලා සිටි ගේනේ විත්තේ මනාලයට ගහලා බලන්න ලස්සන වැඩක් වෙලා ඇත දත් කුට්ටම හැලිලා මගුල් ගෙදර මහගිනි කෙලියක් බොහොම කනගාටු වෙලෙච්ච මේ මහත්මිය ඔබ පදමාලාවක් නොමැතිව ගීතය ගායනා කළා. ඒ නිසා ඔබ තරඟයෙන් ඉවත් කරන්නට සිදු වෙනවා. දැන් මෙන්න මීළඟ තරඟකරුවා හඳුනා ගන්න. මීළඟ තරඟකරු එච්.ජේ. සිරිතුංග මහතා. ජේ.එච්. සිරිතුංග මහත්මයා. මොකද මහත්මයා මේ ජේ.එච්. කියන්නේ? මේ එච්ජේ කියලා කියන්න ඕන එක. එච්.ජේ. HJ. එච්.ජේ. එච්.ජේ කියන්නේ මොකද්ද? එච්ජේ කියන්නේ හැන්දි ගානගේ ජරාව සිරිතුංග. හැන්දිගානගේ ජරාව සිරිතුංග. එතකොට මහත්මයාට මං හැන්දිගානගේ කියන්නද ජරාව කියන්නද? දෙකක් කියන්න බෑනේ එකක් කියන්නේ. ජරාව කියන්නේ ජරාව. හොඳයි ජරාව මහත්මයා. ජරාව මහත්මයා කොහේද ආවේ? ජරාව. ජරාව මහත්මයා කොහේද ආවේ මේ තරඟයට සහභාගී වෙන්න? මං ආවේ තේවත් ඉඳලා. තේවත්. තේවත්. මොකද්ද තේවත්ත කියන්නේ? තේවත්. තේවත්ත කියන්නේ මොකද්ද? ගමක්ද මොකද්ද මේ? ගම තේවත්. තේවත්ත. මේ තේවත්ත. කියන්නේ උඩ රට කඳු කරේ. තේවත්. උඩ රට කඳු කරන්නේ තේවත්ත ඉන්නේ මහත්මයා. නෑ තේවත්. තේවත්ත ඉඳලා ආවේ. දැන් ඇයි මහත්මයා තේවත්ත ඉඳලා මෙහාට ආවේ? ඒ ඉතින් තරගෙටනේ තරංගෙට මට මතක නැතුණා. ඒක තමයි. මහත්මයා මේ තේවත්තේ ඉඳලා පැමිණි ජරාව හැඳිගානගේ සිරිතුංග මහත්මයා. ජරාව මහත්මයා. එතකොට අපිට කියන්න මේ මහත්මයාගේ විනෝදාංශ මොනවාද කියලා? විනෝදාංශ ඉතින් හැන්දි ගාන ජරාව. ජරාව හැඳිගානෝ ඒකත් විනෝදාංශ. ඒකෙන් තමයි නම ආවේ. ඒකෙන් තමයි නම ආවේ. බොහොම වටිනවා. අපිට කියන්න බැරිද මේ මහත්මයාගේ ජීවිතේ අමතක නොවන සිද්ධියක්? අමතක නොවන ඉතින් ජරාව තමයි ඉතින් හැමතිස්සෙම අමතක වෙන්නේ නෑනේ ඒක. ජරාව කවදාවත් අමතක වෙන්නේ නැහැ. හොඳයි. අපි පිළිගනිමු එච්.ජේ. සිරිතුංග මහත්මයා ජරාව හැඳිගානගේ සිරිතුංග මහත්මයා ජරාව මහත්මයා හොඳ අත්පොලසන් හඬකින් පිළිගනිමු.
දීගවරින් රත්තරනේ නුඹට මොකෝ මං තාගින් දුන්නද දීගවරින් රත්තරනේ නුඹට මොකෝ මං තාගින් දුන්නද කාලෙනිකන් ගත වේවිනේ දීගවරින් රත්තරනේ දීගවරින් රත්තරනේ චීතර වසන්තේ පාලු කනත්තේ සෑමදාම ප්‍රේතයෝ ඉන්නේ චීතර වසන්තේ පාලු කනත්තේ සෑමදාම ප්‍රේතයෝ යමයි બોલન උල්මන් කරයි ප්‍රේතයෝ කනත්තේ ප්‍රේතයින් වගේ මේ අපේ ලොවේ භූතයින් ඇතේ ප්‍රේතයෝ වගේ චීතර වසන්තේ පාලු කනත්තේ සෑමදාම ප්‍රේතයෝ ඉන්නේ දරිබර කවේ තියන් දරුවෝ ගොඩක් හදන් අද මම කොතවද ඉන්නේ 13 දිනෙක ඉතින් හදන්නේ කොහමද මං මට නම් නෑ වැටහෙන්නේ දරිබර කවේ තියන් දරුවෝ ගොඩක් හදන් අද මම කොතවද ඉන්නේ 13 දිනෙක ඉතින් හදන්නේ කොහමද මං මට නම් නෑ වැටහෙන්නේ බාලම පුතා සිරිලු මත්තුමයි කානිමල් වැඩි මල් කෙල්ල මාලිනී ඊළඟ එකා කමල් ඊටත් පස්සේ විමල් බාලමයි කී රෝහිණී මිල්ටන් තුන්වෙනි සන් සැම්සන් සහ ලක්ෂ්මන් දෙන්නම ට්වින්ස් බෝයිස්ලා දැන් නම් මේ ඇති බං අනිකුත් එවුන්ගේ නම් අම්මා මතක නැති වෙලා ලැබෙන අකුර දඟකාර කටකාර කෙල්ලෝ බොහෝ ඊලා දැන්නේ රටේ මනමාල ගති පාල ලෙඩගා ලම් සුදිලවසේ දඟකාර කටකාර කෙල්ලෝ බොහෝ ඊලා දැන්නේ රටේ මනමාල ගති පාල ලෙඩගානවා කොල්ලන් සුදිලවසේ පිනි බරයාගේ බවුලන්දල කනවා අම්මා පැන පැන කොස්සට අහුවෙනවා කොළඹ බාම්මා පිළිගන්නෙන් වෙනවා නිදියන් මුතුනේ අම්මා ගෙට යනවා මිනිස්සෙකු පිට නැගි බූවෙකි
ඒ බූරුව වැඩකාරයෙකි චූවෙලා බොරු වැඩ කළ මේක අම්මපමු හරි මාරයෙකි ගෑනික කන කර බඩු ටික කනවා ළඟ ඇති ඔම්මගෙන් උනනවා මෙන්නේ ටික වෙනවා සිල්ප සුඳින් දැනගන්න ගිහින් ගොත යහකින්ද එන්න පුතේ ඉල්ලගෙනම කුටි කන්න වෙනවමයි කරාටේ සෙල්ලම කින්දා බොලේ අන්දලා සුදුලෝ කලු පතියක් දැන්දත උඹේ තද කරලා ඔය වැඩ මත පොල්ලක් දනුවම කරාටේ නෑ දුවනවා උඹලා සිල්ප සුඳින් දැනගන්න ගිහින් ගොඩ යහකින් බෑ එන්න පුතේ මලක් වෙලා පුෂ්ප දෙන්න ආන්නේ නාලකින් බබෙක් වගේ ඔබ ඉන්න මාළඟින් මුදිය ගන්න මලක් වෙලා පුෂ්ප දෙන්න ආන්නේ නාලකින් බබෙක් වගේ ඔබ ඉන්න බබෙක් වගේ ඔබ ඉන්න බබෙක් බොහොම කනගාටුයි මහත්මයා. අපට සිදු වෙනවා මේ මහත්මයාව තරඟෙන් ඉවත් කරන්නට. දැන් මෙන්න මීළඟ තරඟකාරිය හඳුනා ගන්න. මීළඟ තරඟකාරිය රොස්ලින් ගන්නගම මහත්මිය. රොස්ලින් ගන්නගම මහත්මිය. ලස්සන නමක් තියෙනවා. ලස්සන නමක්. ඔව්. මේ මහත්මිය අද මේ තරඟයට සහභාගී වෙන්න ආවේ ගන්නගම මහත්මිය. ගන්නගම මහත්මිය කොහේ ඉඳලාද? ගන්නගම ඉඳලා. ගන්නගම ඉඳලා. මට මතකයි මේ මහත්මිය මීට ඉස්සරත් මේ තරඟයට සහභාගී වුණා. හරිද? හරි හරි. එතකොට කොහෙද හිටියේ? එතකොට හිටියේ දෙනගමනේ. දෙන්නගම හිටියේ. හරි හරි. හරියට හරි. ඔව්. දැන් අපි ගෙවල් දරලා ගිහලා හෙන්නේ ගන්නගම. දැන් ඉන්නේ ගන්නගම. එතකොට මේ මහත්මිය දැන් මොනවාද කරන විනෝදාංශ? විනෝදාංශෙකින් ගන්නා දෙනවා. ගන්නවා දෙනවා. බොහොම වටිනාකමක් ඇති මහත්මියක් අද අපේ තරඟයට ඇවිල්ලා ඉන්නේ. ගන්නවා. මොකද කරන්නේ? ලෙටර්ස් නෙමෙයි දෙන්න ගන්න. ලෙටර්ස් දෙන්න ගන්නේ කාටද? ආදරවන්ත කී දෙනෙක් ඉන්නවද මේ මහත්මියට දැන්? ඒක මහත්මියට වැඩක් නෑ නේ. අයි මහත්මියට ලෙටර් එකක් දෙන්නද? දැන් මේ මහත්මිය බැඳලාද? ඇයි අහන්නේ බඳින්නද? නෑ මම නිකන් ඇන්නේ. හොඳයි මේ මහත්මිය තරඟයට මුහුණ දෙන්න. උරපෝය හඳට පුරන බල්ලු මෝඩයෝ ගොලන් ඒ බල්ලු වාගේ පුරන මනුස්සයෝ සිටින්නේ අපි පිංගුනා ලක්ෂණ වෙඩයි උරපෝය හඳට පුරන බල්ලු මෝඩයෝ ගොලන් ඒ බල්ලු වාගේ පුරන මනුස්සයෝ සිටින්නේ චන්ද මඩල බැද්ද වතින් මෝදු වෙලා අපි අයියලා දැන් කඳක් කාලා අනේ උලා චන්ද මඩල බැද්ද වතින් මෝදු වෙලා අපි අයියලා දැන් කඳක් කාලා අනේ උලා චන්ද්‍ර මඩල බැද්ද වතින් මෝදු වෙලා අපි අයියලා දැන් කඳක් කාලා අනේ උලා
හඳුනන මේවා මෞකිරි නොකියාගේ නෙහි විස්තර ඕයි සමහරු දරුවන් හට දෙන්නේ කිරි මෞකිරි වෙනුවට දෙනවා පිටිකිරි මට නම් අම්මේ මේ වැඩ බැරි බැරි දීකිරි දීකිරි නොවේ නෙමේ කිරි කවුරුත් හඳුනන මේවා මෞකිරි දීකිරි දීකිරි නොවේ නෙමේ කිරි කවුරුත් හඳුනන මේවා මෞකිරි නොකියාගේ මේ විස්තර ඕරි සමාන මඩේ ලගින ඌරු දැන් මොඩි පයි වෙලා ගම් දෝස කඩින් කෑම කාලා හයි ෆයි වෙලා දැන් හොලිඩේ ඉන්න ළඟ ඉල දත් හාරති බං මේන එවුන්ටත් දැන් ඉර පායනවනේ බං තායිනවනේ බං මඩේ ලගින ඌරු දැන් මොඩි පයි වෙලා ගම් දෝස කඩින් කෑම කාලා හයි ෆයි වෙලා දැන් හොලිඩේ ඉන්න ළඟ ඉල දත් හාරති බං බුදු තාත්ති බොන්න එපා බුදු තාත්ති බොන්න එපා කසිප්පු බිව්වොත් තාත්තගේ පපුවයි පිච්චෙන්නේ ගල් පොල් බිව්වොත් තාත්තගේ මයි සල්ලි නැති වෙන්නේ අමාරු වෙන්නේ වද විඳගෙන මේ ඔය හැටි මත් වෙන්නේ ඇඟට හොඳත් නෑ සතිය යතේ නෑ ඒකයි වරදින්නේ ඒකයි වරදින්නේ කුසුමට ලංවී පෙම් බැන්දා විමලත් ඒකට තරහ ගියා මට ගැහුවේ බැන ඇදිලා අය ගෝරිය දැම්මා මට ගැහුවේ බැන ඇදිලා අය ගෝරිය දැම්මා දත් කැඩුනේ මම ආයේ දත් පුට් අපි අනකලාමත් මහත්මයා නවත්තන්නේ බොහොම කනගාටුයි සිරිතුංග මහත්මයා ඔබව තරඟයෙන් නිවත් කරන්නට සිදු වෙනවා දැන් අපි ආරාධනා කරනවා මීළඟ තරඟකරුවාට මෙන්න මීළඟ තරඟකරුවා දැන් හඳුනා ගන්න මීළඟ තරඟකරු IRC සෝමපාල මහතා දැන් මේ මහත්මයා කොහේ ඉඳලාද ආවේ මේ තරඟයට සහභාගී වෙන්න මං ආවේ යටියන් ඉඳලා හොඳයි මේ තරඟයට සහභාගී වෙන්න අවස්ථාව දෙනවා හොඳයි දැන් ගීතය ආරම්භ කරන්න පුළුවන් දැන්සි කෙල්ලෝ එන්නේ දැන් කොළඹ පුරවරේ මහ පාර පුරා අයියෝ දැන් හරිම කරදරේ අඟර ළඟර දමලා දැන් දෙන්නෙම පැනලා මිස්සු හැදෙයි මේවා දැකලා අපිට තද වෙලා පිරිත්තලා තමනව බොරු හිනාව අනේ මතක් වෙනවා ගෙදර තියෙන පනාව කිට්ටු වෙලා කරන බපෙම් කතාව ඒක තමයි දැන් ලේටස් කලාව ඉස්කෝ කෙලිය දැන් කොළඹට බෝ වෙලා පැසන් කරයි මේම කලම්බු ගර්ස්ලා මතෙන් හොරෙන් ටාටු පෙන්නලා සුද්ධ කරයි පර පොරවල් අල්ලලා පැන්සි කෙල්ලෝ දුර කවුළුවෙන් ඉදී බලා ගැට වැඩි කලේ සිරා පල් වැඩි හරි පල් වැඩි පල්ම පල් වැඩි දුර කවුළුවෙන් ඉදී බලා ගැට වැඩි කලේ සිරා
තියලා මාව කිස් කළා අනේ මගේ සුදෝ කියා මාහට කීවේ එඟටත් බර වීලා හිමින් ආදරේ චන්දන අදනාලා සුවඳ සබංගාලා ගඳන කියාලා නිරු බබා වාගේ වෙලා ජරාබයි වේලා හිටපු එකනාලා දැන්නලු වෙක් වාගේ වෙලා චන්දන අදනාලා සුවඳ සබංගාලා ගඳන කියාලා නිරු බබා වාගේ වෙලා මේ වාගේ ඉන්න ඕනේ නම් දෙලිනාලා ඉන්න ඕනේ බං මේ වාගේ ඉන්න ඕනේ නම් දෙලිනාලා ඉන්න ඕනේ බං සුවඳ සබංගා පංගාලා හොඳට නාපං සුවඳ සබංගා පංගාලා හොඳට නාපං මී අයුරින් අපේ රජකාලේ ජාති වේද එවිලින් නැති ඒ කාලෙත් අපේ පුතාලා ජාතික සටනට යන්න ඇති Horoboru vadadana ayyala pomai Horoboru vadadana ayyala pomai Peman teke me chellama kadimai Peman teke me chellama kadimai Adu vadadana badu hari avadanam Adu vadadana badu hari avadanam Gatta hadiyama e badu kadenawa bang Gatta hadiyama e badu kadenawa bang Pitarata badu kiyalai tenne bang Enamute pa local ne bang Rupiyal gayata vikunan male Tavasen kalu vela yanavane dale Oru beng hoyanne samaharu gotre Oru beng hoyanne samaharu gotre Noraveti inna kome vadamiture Noraveti inna kome vadamiture Business secretary tamanne sustare Business secretary tamanne sustare Da bang bang me bistare patare Da bang bang me bistare patare Sir Subagiyam mage bahawage kat bom seraini ek moya kat randuwatai enni napuru veda kulak koyata sinagena perum pura bau wadaye yahapat wenni Na
අඩුයි ගන්න ගම මහත්මිය ඔබ තරඟෙන් ඉවත් කරන්නට සිදු වෙනවා. මෙන්න මීළඟ තරඟකරුවා දැන් හඳුනා ගන්න. මෙන්න මීළඟ තරඟකරු තුවාන් බාගුස් මහතා. තුවාන් බාගුස් මහත්මයා. මේ මහත්මයා කොහේ ඉඳලාද ආවේ අද මේ තරඟයට සහභාගී වෙන්න? කොම්පඤ්ඤ වීදිය. කොම්පඤ්ඤ වීදිය. කුණුවරපේ කොහේ නේද? ඔව්. අපි කියන ස්ලේව් අයිලන්ඩ් කියලා. ස්ලේව් අයිලන්ඩ් කියලා. හොඳයි. ස්ලේව් අයිලන්ඩ් එකේ සිට පැමිණි තුවාන් බාගුස් මහත්මයා. මේ මහත්මයාට හොඳට ගීත ගායනා කරන්න පුළුවන් ඇති මං හිතන්නේ. හොඳට කියනවා. මම සින්දු කියලා මට පළවෙනි තෑග්ග ලැබුණා බිස්කට් පැකට් එකක්. දැනට අවුරුදු 10කට ඉස්සෙල්ලා තාම බිස්කට් පැකට් එක තියෙනවා. තාම තියෙනවා. ඒ කියන්නේ ගණ්ඩා බෑනේ අයියා. වටිනා ත්‍යාගයක් නිසා ඒක ආරක්ෂා කරනවා මේ මහත්මයා නේ. අපිට බැරිද? හොඳ ද්‍රවිඩ ගීතයක්. කියන්නද අයියා? කියන්න. කේගාලා කියනවා අයියා. කියන්නේ මේ රාශියක් නරඹන්න ඉන්නේ. රාශියක් අයියා මට සිංහල පොඩක් පැටලෙනවා මොකද ඉන්නේ? ඒ කියන්නේ ගොඩක් ඉන්නවා කියන්නේ. අසෙනක ඉන්නවා. ආ කේගාලා කියනෝනේ. ඔව් කියන්න. அடபாதங்களே நீங்க கல்லுபட்டு முள்ளுபட்டு நோகாமல் என்னிடத்தில் வாருங்களே ராஜா கண்ணே போகாதடி நீ போனா நெஞ்சுக்கு ஆகாதடி லேசா தொட்டா போதாதடி இன்னும் நெருங்காமல் தீராதடி கும் தலக்கடி கும் தலக்கடி கும் தலக்கடி கும் 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 කොහොමදయ్యා හොඳයි මහත්මයා හොඳයි දැන් මේ මහත්තයා දැන් මාතියා මට අතින් මේව කිව්වේ ඒකෙන් නවත්තන්න කියලා කිව්වා මට එවුනේ නෑ අයියා ඈ මම හිටියා හොඳට ගුම්තලකඩියේ හිටියේ ගුම්තලකඩියේ හොඳයි මහත්මයා මේ මහත්මයාට බැරිද අමතක නොවන සිද්ධියක් කියන්න අපිට අමතක නොවන සිද්ධියක් අයියා මේ ළඟදී මට කටින්ද තමයි මාළුවගේ පිට දෙති වෙන්නේ අයියා මේ පෞගිය කාලේ මේ ජූලි කලවල ඔක්කොම තියුණානේ පෞගිය දවස්වල ඔර අපි ඔක්කොම දිව්වේ දුවපු එක ඒකද අමතක කරන්නේ සිද්ධ දුවපු දවල්ට ඉස්සරින් දවස් තමයි මට මේක උනේ මොකක්ද උනේ අයියා දෙන්නේ ඔක්කොම මේ ගානවනේ අයියා කොහෙද එම තනම ගානවනේ ආනේ බලන්නේ නේ ගානවා දවසක් මන් දෙක අයියා එදා ඒ කිට්ටුව දවසක කාර් එකක් නෙවතුවා අයියා ලාන්සර් කාර් එකක් ජනලේ එරපෝ ගමන් මෙන්න අඩියක් විතර පීයක් දැම්ම ඩ්‍රයිවර් සීට් එකේ හිටිය මාත්‍යාගේ බෙල්ල ළඟට. මාත්‍යාගේ නම ආනවා. අඩු නම කියා පාඩෝ. ඒක කරේ. මාත්‍යා සු ගාම අයියා බෙල්ල ගැපුවා. සු ගානකොට ගැපුවා. බල්ලකොට ඌ හිතුවේ සුප්‍රමණියම් කියලා. බල්ලකොට මාත්‍යා සුනිල්. නේ කීතයියා මම බොහොම කල්පනාවෙන් ඔකට පාඩම් කරගෙන හිටිය වචන. ඈ තොට ළඟ එනවා මාව අල්ලගත්තා. ආවා එකේ මිනිහ කියලා. පෑන කියපන් අයියා මම පාඩම් කරලා හිටියේ මම පෑන කිව්වා නිකන් හිටියා අයියා පස්සේ මට තල්ලු කරගෙන ඇවිල්ලා සෙනග අස්සෙන් තව එකෙක් කියලා කිව්වා බාල්දිය කියපන් මං කිව්වා බාල්දිය මම පාඩම් කරලා නේ ආවේ අයියා පස්සේ මොකද තව එකෙක් කියලා අතෝ එඩ වෙන්න මට කුලිය කියපන් අයියා මම පාඩම් කරලා හිටියේ මං කිව්වා මට කුලිය කියලා මට යන්න දුන්නා අයියා දුන්නා යට දුන්නා අයියා අඩි දෙකක් කියන අර මාළුවා නැින්නේ පිටේ ඉඳලා මාළුවා නැින්නේ පිටේ ඉඳලා මම පස්සේ උගේ ඇව්වා මොකද අපි වෙරදිද කිව්වා ගෙව්වා අයියා අම්මාට දැන් මේ මහත්මයා මේ තරඟට ආවේ මොකද ආවේ අයියා සින්දු කියලා දිනටනේ ඒ කියන්නේ දින කාලාරි දිනනවා අයියා බදින්නනවා කියන්නේ දිනට ආවයි නම් මේ සර්පින අරවා මේ ඩෝල ඔක්කොම ඉල් කරනවා හොඳයි මහත්මයා දැන් මේ මහත්මයාට තරඟයට ඉදිරිපත් වෙන්නට අපි අවස්ථාව සලසනවා. ගීතේ ගායනා කරන්න. Thank you. සුවඳයි මුවේ පොල්පෙනි පිලවගේ රෝහිණි ඔන්න එනවා වෙනි බලාගෙන වැටේ රෝහිණි අම්මානුබේ පොළට කියා කිරි අරගෙන එන්ට ගියා අයියා කිරි අරන් වැඩක් නෑනේ රෝහිණි පෙණි ඔක්කොම බීලා සංසිල් සම්පෝතමනා කෙන මට එන්න කියා කියන්න ඇයි ඔබ නාමේ මාරිත වන්නද සිටුවේ සංසිල් සම්පෝතමනා කෙන මට
එන්න කියා කියන්න ඇයි ඔබ නාවේ මාරිත වන්නද සිතුවේ පෙරදිනයකමා වෙමකලයුවතිය වෙනකෙකු දක්කනවා මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා බලන්න යකට විදියට දැන් ආදරේ කරන්නේ ඌට එක කලිසම නැතුව ඊට පස්සේ ඌ කොහමද තුවන් මහත්මයා මෙහෙම ගීත ගායන්න බෑනේ. ඒ මොකද වෙන්නේ මොකද කියන්නේ මේ මහත්මයා කිසිම පිළිවෙලක් නැතුවනේ ගායනා කරන. ඔහොම ගීත ගායනා කරන්න බෑ මේ තරඟ අපිට අවස්ථාව දෙන්න බෑ. ඒ ගාණ්ඩේ එපා ඇයි කෑ ගහන්න එපා කියන්නේ? ප්‍රිය කපුලේ ඇස කැසුණු තන්පලල කොපි පිළි මතවනා බඩ එළිය යන්න බොන්නට මට මතක නැති වුණා ඇස කැසුණු තන්පලල කොපි පිළි මතවනා බඩ එළිය යන්න බොන්නට මට මතක නැති වුණා පැතුරදිගැර අලසව ඇස් උඩ දෙයන් බොලේ නින්දකට නොවැටි කස මුළු රැය පහන් කළේ නිදි පැතුරදිගැර අලසව ඇස් උඩ දෙයන් බොලේ නින්දකට නොවැටි කස මුළු රැය පහන් කළේ ඇඟ කසන ඇසරන මුළු කන කසන මුළු බොහොම කනගාටුයි මහත්මයා. ඔබව මේ තරඟෙන් ඉවත් කරන්නට සිදු වෙනවා. දැන් මෙන්න ගීතේ මීළඟ තරඟකරුවා හඳුනා ගන්න. මීළඟ තරඟකරු කේ සයිමන් මහතා. සයිමන් මහත්මයා අපි බොහොම ආදරෙන් පිළිගන්නවා මේ තරඟෙට. මේ මහත්මයා කොහේ ඉඳලාද ආවේ? මම ආවේ මේ අලුත් කඩේ ඉඳලා. දැන් අද මේ තරඟෙට සහභාගී වෙන්න ආවේ මොන වගේ බලාපොරොත්තුවක් ඇතුවද? බලාපොරොත්තු ඇතුවේදී මොකක්ද දැන් ඕනේ? මොනවද කරන්න ඕනේ? දැන් මුකුත් කරන්න ඕනේ නැහැ. ඉතින් ගීත ගායනා කරන එක තමයි කරන්න ඕනේ. ඒක තමයි. මේ මහත්මයාට බැරිද ජීවිතේ අමතක නොවන සිද්ධියක් කියන්න අපිට? අමතක නොවන උගක් තියෙනවා. ඉතින් එකක් කියන්න මේ අපේ නරඹන්නන්ට අසන්න. අමතක නොවන. ඔව් අමතක නොවන සිද්ධියක්. අමතක නොවන සිද්ධියකින් මම බෝම්බ හදනවා. බෝම්බ. මාතල තෝරන්නේ. බෝම්බ ගැන කතා කරන්න එපා මේ දවස්වල. අපි ආරාධනා කරනවා මේ මහත්මයාට තරගයට සහභාගී වෙන්න. අලුත් කැපිලි දැන් බොහොම කියනවා කියලා දෙන්න සුදානම් සල්ලින් ඉල්ලලාගේ මනුදුන් මොකක් අපපවනාදලු කියන්නේ අලුත් කැපිලි දැන් බොහොම කියනවා කියලා දෙන්න සුදානම් අලුත් කැපිලි දැන් බොහොම කියනවා කියලා දෙන්න සුදානම් සල්ලින් ඉල්ලලාගේ මනුදුන් මොකක් අපපවනාදලු කියන්නේ සල්ලින් ඉල්ලලාගේ මනුදුන් මොකක් අපපවනාදලු කියන්නේ राज्य संग बोधिसति दुखियाटा तण पारमे राज्य संग बोधिसति दुखियाटा तण पारमे අයියා බෙල්ල ගන්න එක එපයි කියවනම් කොහමද? අයියා ඉකර ගන්නද? කොයිද දුන්නේ කියලා අපි දන්නේ නැහැ නේ. මාදින ගාන කූඩුවේ ඉඳලා අබේලිය බනාවේ හොඳ ගිල්බර් තිබුණා එහෙ ඇතුලේ ලොකු දෙල්කාරේ පොඩි වැඩකාරේ ඔක්කොම හින්නේ ඉතගේ ඇතුලේ අලිවන් දෙන්නේ संगीत शास्त्री में काम लोकी किंदर रखी बिजेंडर बार दानवा में वटना नेटुम रागेट तालेट भीम ओणे न अय्या बीला में अपरना बे कला कटितु करनोला बोड्डो अंद्रे विवत ආරුම්මා මා ළඟදී ඉඳලා හරිදේ බද්දෙක් වීලා බාරුන් අයියගේ හොරකොල පැත්තේ නිතරම ඉන්නේ ලගලා උදේ ඉඳන් හැන්ද වෙනතුරු මේ කසිප් පුදාගන්නේ හරියට නොදැදුණු පපඩම වාගේ කිසි එළියක් නෑ මොනේ देवी मुलुल्ले रस कल समदे करय किंग नदिवी कियाने
තොර සතුරන් නිවහන බින්දා අපි ඈතක ගිය හන්දා මොකද ඈත ගියේ සල්ලි මේ කියලා මිනිස්සු ඒ කියලා ඒක ඕරු කඩන්න නැද්ද අපරාධය කිසිදා නිකන්නේ මේ සයිලන්ස් එක හොරු එන්නේ පරිස්සමෙන් පිළියන් දෙදුවොත් අය ගානට ගන්න කොපඩේ එය වලකාගත හැකි වේ අය මට බෑ අය කියන මේ ගාන්ටාරේ ගානවා කරන ඉවරෙක් නේ අඹදඹනාරං කෙසල් දැන් ලාභ වෙලා මේ ඉරිදා පොළ පැත්තේ අඹදඹනාරං කෙසල් දැන් ලාභ වෙලා මේ ඉරිදා පොළ පැත්තේ සිරි සංගබෝධි මාලිගාවෙදී ಮಂದಕ್ಕ ಪ್ರಾಣಿ ಹಾಣಿ ಬೆಟ್ಟ ಬೆಟ್ಟದಿ ಒಯ್ ಅಲ್ಲ ರಂದ ಮಂದ ಕುಂದ ಹಿಂದ ಕಿಂದ ಸಂದೆ ಕಾಲಿ ಕೆಂದಾಗೆ ಸಂಗ ಬೋಧಿ ಮಾಡಿ ಗಾವಟ ಸಿರಿ ಸಂಗ ಬೋಧಿ ಮಾಡಿ ಗಾವೆತಿ ಅಯ್ಯ ದೋಳ ಪಾಕೆಲ್ಲದಿನ ಮೇ ಸಿಂದುಡ ಗಾಂಡಗಿ කොමද ලියලා තියෙන රේඩියට ලියලා තියෙනවා සංගෝබෝධි මාළි කවවිති බලන්න දිග දැක්කොත් පද්මාවති අයියෝ කරවත් නැති දැක්කොත් පද්මාවති අයියෝ කරවත් නැති වාලාම මුනහරි යක්මනි වාලාම මුනහරි යක්මනි දැක්කත් අයියා මොකද අයියා කාන්ටරේ ගාඩේ නෑ ගහන්න මම කියලා ඒක කනට ගන්නවා නෑ ගහන්න කියලා ඉතම් මිතුරු සුළඟ ළඟ එන වෙයි බලාවට කියන් අද නොපෙමින අන්තිනයක විසිරගෙන එන ලෙසින් ඉතු මිතුරු සුළඟ ළඟ එන වෙයි බලාවට කියන් අද නොපෙමින අන්තිනයක විසිරගෙන එන ලෙසින් බලය ලෙසනතුව අනුරාධපුර පැත්තේ ගොවියාගේ ගේණි කඩේට ණය වෙනවා මේ වයිඩව කවුද යවපලින්නේ අයද බම්මාවු රට නම තිබ්බාවු වට පිට චන්දර මම චන්දර ගටාවු ඉහළම අයියාටි පත්කම චන්දර මම චන්දර ගටාවු ඉහළම අයියාටි පත්කම බම්බරවගේ එත තවම විසේ විස්කි නැත්තේ මට සල්ලි නැත්තේ විස්කි නැත්තේ මට සල්ලි නැත්තේ අයියා ඉඳ මංගාල මට පුටු විදිහට දායින්ද දායින්ද දායින් 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 දායින්ද දායින්ද දායින් 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 ගන්තයින් 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 දායින් 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 මල්ලි පොඩි එරෙන්ඩ ගාන හොඳයි යාළු වෙලා ඉටි අයන්නතේ වෙටි ගියත් අපි එක්කා වගේ එකට වැටෙන්න කොහමද අයියා ආනවිසීනී උදේට කන්නට හරියට නාටහිතේ ඒ වුණාට මගේ ගෑණි දරුවේ කන්න මහිල් බතුම උන්ගේ බඩකට පිරුණේ නැතිනම් උදේට මරහඬ දෙයි කන්නම හොයලා මගේ පන ඉවරයි ළඟදිම මාවත් කයි පණින්ඩවා පොඩි දෝනිට ගහණ්ඩවා අයියලා ගන්න අයියා මේ සින්දුව අල්මිටක් දුව අරගෙන ඇත්තේ සෙල්ලම්පත් උයන්නයි පණින්ඩවා පොඩි දෝනිට ගහණ්ඩවා අල්මිටක් දුව අරගෙන ඇත්තේ සෙල්ලම්පත් උයන්නයි අයියා සෙල්ලම්පත් වෙන්න දැන් ආල් කරනවා ආසිරෝ රුපියල් 9 මං කාඩ උස්සලා පොලේ ගන්න ළමයා බොහොම ස්තුතියි මේ මහත්මයා මෙත් වෙන වෙලා තරම් කරාට ආයිබෝන් මහත්මයා ඔබට බොහොම ස්තුතියි. ඔව් අද ගීතෙන් ගීතේ ජයග්‍රාහකයා කේ සයිමන් මහතා